මොකද්ද? a private yoga class. Straight up. ඔයගොල්ලෝ ඒ දැක්කේ ඔස්ට්‍රේලියාවේ ඉමර්ජන්සි සර්විසස් වොලන්ටියර් කෙනෙක්ගේ එදිනෙදා ජීවිතේ සාමාන්‍ය සිදුවීම් දෙක. ඉතින් අපි බලමු මේ වීඩියෝ එකෙන් කවුද මේ SCS වොලන්ටියර් කෙනෙක් කියන්නේ සහ ඒගොල්ලන්ට මේ රෑදවල් අතුව මෙහෙම සේවය කරනවට වොලන්ටියර් කෙනෙක් විදියට කොච්චර ඩොලර්ස් වලින් සල්ලි හම්බ කරන්න පුළුවන්ද කියලා. SCS වොලන්ටියර් කෙනෙක් කියලා කියන්නේ ඔස්ට්‍රේලියාවේ රජය මැදිහත් වෙලා කැමැත්තෙන් හදිසි අවස්ථාවලදී දුකට පත්වන මිනිස්සුන්ට උදව් කරන්න පීටල දින සංවිධානය. SCS වොලන්ටියර්ස්ලට පැවරෙන රාජකාරි තමයි විශේෂයෙන් ස්වභාවික අනතුරු ඒ අරෙන්ඩ රියානතුරු සමහරලාවට ගෙතරක සිවිලිමක් කඩාගෙන වැටලා ගෘහස්ථව සිදුවෙන මේ අනතුරු පොඩි ළමයි යම් දේවල් තුල හිර වෙනවා. දැන් මේක ක්‍රියාත්මක වෙන්නේ අපිට මෙහෙම ඇලර්ට් එකක් ආවහම අපිට යන්න පුළුවන් නම් බලකිරීමක් නැහැ. සමහරලාවට මොකද අපි මේ කරන හැම වොලන්ටියර් කෙනෙකුටම රැකියාවක් තියෙනවා. මේ රැකියාවට අමතරව තමයි මේ වොලන්ටියර් කෙනෙක් විදිහට වැඩ කරන්නේ. එතකොට යන්න පුළුවන් අවස්ථාවක් හිටියොත් අපි ඒ සිස්ටම් එකේ ටග් ගාලා අපි මාක් කරනවා අපි ඉන්නවා කියලා. එතකොට ඉන්න ඔක්කොටම දන්නවා රයිට් මේ පුද්ගලයා මේ වොලන්ටියර් එනවා. එතකොට කී දෙනෙක් එනවාද කියලා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපි අපේ වාහනේට නැගලා අපේ යුනිට් එකට යනවා. ඒ යුනිට් එක අපේ ප්‍රදේශෙමයි තියෙන්නේ. විනාඩි 5ක් ඇතුළත අපිට යන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන ලස්සනම කතාව තමයි මේ යුනිට් එකේ කවුරුත් නෑ. ඒ කියන්නේ තනිකර වහලා තියෙන්නේ. අපිට සිකියුරිටි ඇක්සස් කෝඩ් එකක් තියෙනවා. අපි ගිහලා කෝඩ් එක ඇල්ලුවා. අපි යුනිට් එක ඇතුළට ගියා. එතකොට අපේ වාහන පෙහෙම පේලියට පාක් කරලා තිනවා. අපි වාහනයට ගියා. අපි නැග්ගා. එතකොට අපි අදාළ මෙහෙයුමට ගියා. ඒ රෙස්කියු එක ඒ බේරා ගැනීම අපි කරා. ඊට පස්සේ අපි නැවත ඇවිල්ලා වාහනයට නැවත පෙට්‍රල් පුරවලා වාහනේ හොදන්න ඕන නම් හොදලා ඔක්කොම කළා. අපි නැවත අපි වාහනේ පාක් කළා. අපි එනවා. එතකොට මොකද ඊළඟ එන මෙහෙයුමට කවුරු එනවද අපේ යුනිට් එකේ කවුරු එනවද කියලා අපි දන්නේ නැහැ. හැබැයි අපි ඊළඟ මෙහෙයුමට යන්න වාහනේ ඩෑස්සික් වලස අදාළ ඒ උපකරණ සමහරට අපි පාවිච්චි කරන උපකරණ වාහනේ තරම් නෙමෙයි. අපි ගොඩාක් උපකරණ පාවිච්චි කරනවා. ඒ උපකරණ ඔක්කොම පිරිසිදු කරලා ඒ ඔපරේෂනල් ෆිට්නස් කියන එක අපි මේන්ටේන් කරලා තියලා තමයි අපි එන්නේ. ඉතින් අපි දැන් මට පළවෙනි දවස්වල මේක ලංකාවත් එක්ක බලද්දි මේ කතන්දරේ පොඩ්ඩක් වෙනස්. හේතුව මේවයි කිසිම මේ ඉන්වෙන්ටරි එකක් මේ එහෙම නැහැ. ඉතින් මම කල්පනා කරේදී අපේ ලංකාව වගේ තිබුණා මේ තියෙන වටින බඩු වලින් කීයක් මේ ඉතුරුලා තියෙද කියලා. මොකද ඉතින් අපිට අපේ ඉතින් සමහර පුද්ගලයෝ ඉන්නවනේ අවශ්‍ය නැතත් දැක්කාම සාක්කුවේ දාගෙන යනවා මට මේක ගෙදරට පාවිච්චි කරන්න පුළුවන් කියලා. අන්නේ විනය කියන එක හරි වැදගත්. ඉතින් මම හිතන්නේ ඒක මම කියන්න ඕනේ මේ
අපිට ඒක හදාගන්න පුළුවන් නම් අපේ රටේ හරිම වටින දෙයක්. කිසිම කෙනෙක් ඒ කිසිම දෙයක් ඒතින උපකරණයක් තමුන්ගේ පුද්ගලික ගෙදර වැඩකට ගෙනියන්නෙත් නෑ. එහෙම අවභාවිතාවක් කරන්නෙත් නෑ. ඉතින් ඒක හරිම වටින දෙයක්. මගේ පුතා වොලන්ටියර් කෙනෙක් විදියට වැඩ කරනවා. මගේ එක මල්ලි කෙනෙක් වොලන්ටියර් කෙනෙක් වැඩ කරනවා. ඊට අමතරව මේ තව මම දන්න දෙන්නෙක් ලංකාවේ දෙන්නෙක් වැඩ කරන. එකන්නේ අපේ ලංකාවේ මං හිතන්නේ ලක්ෂ 2කට කිට්ටුවෙන් ඉන්නවා. ඉතින් නමුත් මේ වගේ වොලන්ටියර්ස්ලා විදියට දැනට මම දන්න විදියට 5 දෙනෙක් වගේ තමයි ඉන්නේ. මම මීට අවුරුදු 5කට විතර බැඳෙන කාලේ තව එක්කෙනෙක් හිටියා උපුල් කියලා. වෙන යුනිට් එක උපුලුයි මායි විතරයි ලංකාවෙන් හිටියේ. තව මට හම්බ වෙලා නැහැ. ඉතින් එහෙම ඉඳලා ගිහිල්ලා තියෙන්න පුළුවන්. නමුත් ලක්ෂ 2ක් විතර ජීවත් වෙන මෙල්බර්න් වල මට එහෙම හම්බ වෙලා නැහැ. ඔයගොල්ලන්ට කිව්වා මේ වීඩියෝ එකේදී දැන් මම කතා කරලා කියන්නම් කියලා මේ කොච්චරක් මේකෙන් හම්බ කරන්න පුළුවන්ද කියලා. එතකොට සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ ගෙවන ක්‍රමයක් තියෙනවා. හවස කියන්නේ ආෆ්ටර් අවර්ස් එක කියන්නේ පහෙන් පස්සේ ගෙවන ගාණක් තියෙනවා. සෙනසුරාදා දිරිදා ගෙවන ගාණක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ හිතන්නේ මේ වොලන්ටියර් කෙනෙකුට සාමාන්‍යයෙන් කොච්චරක් හම්බ වෙනවද ඇද්ද කියලාද මේක ජොබ් එකකට ගිහිල්ලා ආවා. ඔව් ඉතින් වොලන්ටියර් කෙනෙකුට 7-5ක්වත් හම්බ වෙන්නේ නැහැ. අනිත් එක මේ කිසිම ඊට අමතරව දීමනාවක් බෙනිෆිට් එකක් මොකුත් නැහැ. ඒතර ඔයගොල්ලෝ මගෙන් ගොඩක් ඇවිල්ලා මට ගෙන ගත්තමයි ඔබට පිස්සු බං මොනවද රෑ තිස්සේ දවල් සෙනසුරාදා ඉරිදා වැඩ ඇති වෙලාට යන්නේ තව සෙකන්ඩ් ජොබ් එකක් කරලා කීයක් හරි හොයාගන්න නැතුව කියලා. ඉතින් සමහර අයට මම ඒකට උත්තර දීලා තියෙනවා. සමහර අයට මම ඒකට උත්තර දෙන්නේ නැහැ. නමුත් මම අද මේ වීඩියෝ එකේ කතා කරන්න කැමතියි. පළවෙනි එක තමයි ජීවිතේ හැමදේම කියන්නේ සල්ලෙන් යන්නේ. ඉතින් සමහර දේවල් අපිට සල්ලි වලට වඩා දෙයක් ගන්න පුළුවන් අපි සල්ලි නැතුව ස්වේච්ඡාවෙන් දේවල් කරා. දැන් හිතන්න රෑ 2ට විතර රෝඩ් ක්‍රෑෂ් එකක් වෙලා ඔයා ගිහිල්ලා මිනිස්සෙක් අන්ත අසරණ වෙලා ඉද්දි ඒ මිනිස්සගේ ජීවිතේ බේරගත්තාම රෑ 2ට නිදිමතේ එතෙන්ට ගිහිල්ලා ඒ ලැබෙන සතුට මං හිතන්නේ අපිට සල්ලි වලට ගන්න බෑ. එහෙම නැත්තම් හිතන්න රෑට මේ වගේ ලොකු ස්ටෝම් එකක් තියෙනකොට ගහක් කඩාගෙන ඉන්න ෆාම් එකක් මැද්ද ඉන්න වයසක ජෝඩුවක් ගෙදර ගියාම ඒ මිනිස්සුන්ගේ පැය 2ක් 3ක් දඟලලා කොහොම හරි ඒ ගේ ඉතුරු ටික කැඩෙන්න ඇති වෙන්න ඒ ගහත් කොහොම හරි කපලා අයින් කරලා ඒ මිනිස්සුන්වත් ඉවැකුවේට් කරලා ඒ මිනිස්සුන්ගේ ඒ තියෙන හිනාවයි ඒ තියෙන බ්ලෙසින් එකයි දැක්කාම ඒක සල්ලි වලට ගන්න බෑ. ඒක පළවෙනි කතාව. ඉතින් සමහර අය මම ඕක කියන්නේ මොකද ඒගොල්ලොන් ඒක තේරුම් ගන්න මානසිකත්වයක් නැහැ. ඉතින් ඒගොල්ලෝ හිතන්නේ මේ රටට ආවට පස්සේ ඩොලර්ස් වලින් හම්බ වෙනවා රයිට් උදේ වැඩ කරනවා අවස ආපහු තව ජොබ් එකක් කරනවා. එතකොට එහෙම කළා කොහොම හරි සල්ලි ටිකක් හදාගෙන ලොකු ගෙයක් හදාගෙන ඉතින් එහෙම කමක් නැහැ. ඉතින් සමහර අයගේ කීන. ඉතින් මේක මම හිතන විදිහ. දෙවෙනි කරුණ. මම හිතනවා අපි මේ රටේ ගොඩක් අය දැන් අපි මේ රටේ සුළු ජාතිය. ඒ කියන්නේ සුදු ජාතිකයන් අපි දිහා හැමදා වෙලේම බලන දෙයක් තමයි මට තේරිච්ච තමයි ඒගොල්ලෝගේ තියෙන මානසිකත්වය තමයි මේ අපි මේ රටට ඇවිල්ලා තියෙන්නේ මේ රටේ තියෙන ශාස්ත්‍රීයත්වය සහ දේවල් මේ ලබා ගන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ රටට කිසිම සේවයක් කරන්න හෝ එහෙම අදහසක් නැහැ කියන එක තමයි ඒගොල්ලෝගේ මේක අදහස් තියෙන්නේ. ඒක අපි එක වැරදි කියන්නත් බෑ. මොකද සමහරලාට ඒක මටත් එහෙම හිතෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් මගේ දෙවෙනි එක තමයි මම මේ මම නියෝජනය කරන්නේ මේ දැන් මම මේ යුනිෆෝර්ම් එක ඇඳලා මේ දුඹුරු පාට ශරීර වර්ණයත් එක්ක මම ගියාම මේ මිනිස්සු බලන්නේ මේ දුඹුරු පාට හැම තියෙන මිනිස්සුත් මේ වගේ ඇවිල්ලා සමාජ සේවය කරනවා. මේ රැයකට 2කට දවල් නැතුව වැස්ස නැතුව කරනවා. ඉතින් මගේ මිනිස්සු ආනවා where are you from? ඉතින් මං කියනවා ශ්‍රී ලංකා. එතකොට මම පොඩියට හරි. ඉතින් මං හිතන්නේ මේ අපි පොඩියට හරි මේ මිනිස්සුන්ගේ ඔළුව වලට දාන ඒ ඉන්න පොඩි ළමයි ඒ වගේ අවස්ථාවද මේ ලංකාවේ මිනිස්සුත් අපිට මේ උදව් කරන්න ආවා. ඉතින් අපි කතා කරනවා රේසිසම් මිනිස්සු අපිට එහෙම කරනවා මෙහෙම කරනවා කියලා. හැබැයි ඔන්න ඔය පොඩි දේවල් වලින් මේ මිනිස්සුන්ගේ අපි අර මේ සොසයිටි එකට බ්ලෙන්ඩ් වෙනවා කියන එක අපි ලොකු දායකත්වයක් කරනවා. ඒක සල්ලින්ම නෙමෙයි. ඉතින් ඒක ඇත්තටම
මගේ වයසත් එක්ක එක ඉන්වස්මන්ට් එක මටන්න නෙමේ මගේ ළමයි සහ ළමයින්ගේ ළමයින්ට ඉදිරි පරම්පරාවලට මේ සොසයිට ඇත්තක ඒගොලොත් එක බ්ලෙන්ඩ් වෙලා එද්දි මේ ඒ තියෙද්දි ඒගොල්ලොන්ට ඒක දැනෙන විදිය වෙනස් මොකද අපි මේ රටේ ජීවත් වෙන අපි ඒ රටේ මිනිස්සුන්ගේ එක බද්ධ වෙලා ඒගොල්ලොත් එක බද්ධ ජීවිතයක් ගත කරන්න ඕන එවන් ඉතින් එහෙමුණාම තමයි අපිට අපි වැඩ කරන්න තැන වුණත් මොනා තැන වුණත් අපිට ඔය රේසිසම් වගේවට හොඳම විසඳුම එකතු වෙලා බද්ධ වෙලා මේ වගේ වැඩ කරන්නේ ඉතින් ඔයගලන්ටත් මේකට ජොයින් වෙන්න පුළුවන් එකට මේ ඔගලන්ට මේ මම් පල්ලෙන් දාන්න වෙබ්සයිට් එක ඉති එකට ඔයගොල්ලොන්ට මේ ෆිසිකල් ෆිට්නස් වාත් ආමියක ඉන්නවත් එහෙම ඕන්නෑ මේක තමුන්ට කරන්න පුළුවන් වැඩටික ඒකන හැමෝටම මේක තියනවා කමිනිටි සර්විසස් ඒකන දැන් සුල්සුමක් එද්දිගෙවල්වලට ගිහිල මිනිසුන් දැනුවත් කරන්න පුළුවන් ඒවගේ එම ආනත්තා මට කියන්න අමතුන මිසින් පර්සන් සර්ච් එකන්නේ මේ ගොඩක් වෙලාට වයසකව ඩිමෙන්ශයම තියෙන අය ගොඩක් වෙලාවට මේකල වෝක්ස් ගහම නැතිවන ඉතින් සමාලාට මම සර්චස්වට සභාග වෙලා තියෙනවා දවස් 2-3 සර්චස් ඉතින් ඒක අනිතික හොඳ අවස්ථාවක් මේ ඉමතිරම පොෂන් සමාජයේ සාකයක තරාතිරමුණ මිනිස්සුත් එක්ක ගැටිලා ඒ මිනිස්සුේ කරට කර වැඩ කරනක දැන් අනිතක තමයි අපේ මිට කලින් හිටපු ප්‍රයිමිනිස්ටර් කෙනෙක් SCS වලන්ටෙක් මේ හැමෝට මංකව වගේ දවල් දවසට ජොබ් එකක් තියෙනවා එකලගේ දවල් දවස ජොබ් එක කරන ගමන් තමයි ය මම රෑ දෙකට මොකක් හරි ජොබ් මේ මෙහුමකට ගිහිලා බේරා ගැනීමක් කරලා ආව කියලා මට උදේට වැඩටයන් නැතුවින්ට බෑ මගේ සාමාන ජීත යන්නඩ මට යන්න ගොඩම් මර ම නිමට නිවාඩු දාන්න පුළුවන් මේ ඒක මගේ පර්සල් ලීවලින් තමයික මෙයාවෙන් ම හැබයි ගවන්මන් ජොබ් එකක් කරත් අවුරුද්දර දවස් 10ක් කම්බටීම ඉතින් ඔයගොල්ලොත් ඔස්්නාව ජීවත් වෙනවන ඔගොල්ල සීර පුරවැසියෙක් හරි ඔගොලන්ට PR තියෙනවනම් මේ ආයතන ජොයින් වෙන්න පුළුවන් ඉතින් මේකට අවශ්‍ය අනිතික තමයි මේකට අවශ්‍ය සියල්ලුම පුහුණුව ඔගොන්න හම්බෙන ඒක ජීවිතයට හරිම වැදගත් මම ඉදිරි වීඩියෝල්දී පොඩිපොඩිය වගේ පුහුණුවින් ගැනගොන්න කතා කරන්න හරිම වැදගත්තේ හම්බෙන පුහුණුව දැන් මගට උදාහරණයක් විදියට කිව්වොත් දැන් ඔය වාහන අනුතුරින් රෝඩ් ට්‍රෑශ් රස්කිව් දි ලංකාව අපි කරන විදිිය දැක්කම පොඩක් ඇඟ හීතල හැටල යනවා හේතුව වාහනයක් ඇක්සඩින් උනහම පලවිනීම් යන මනුස්සය මගොලට කිවත් හරියටම යන්නුනේ ඇක්සිඩන්ට් එක වෙලා ඒ වාහනේ ඉස්රහට යන්නුන හේතුව තමයි අපි සයිඩ් එකෙන් ගියොත්කද වෙන්නේ ඒ මනුස්සගේ ස්පයිනල් කෝල් ඩැමේජ් එකත් තිබොත් බෙල් හරලා බලපු ගම එච්චරයි හැක්හයිවරයි හරි ඉතින් අපි ඒ ගැන ආම් පන් ඒතින නවින ඒව ගැන අපිගොට මංගොලට ඉදිරියේද වීඩියෝස්ල පෙන්න්න මං එක වර්ගේ වීඩියෝ කරනවා ඉති මංකන ඒව ජීවිතයට හරි වැදගත් ඒකන ගොඩා අදවල අපි උගලට මිකරගන්න හම්බුවෙනවා ඒත් එකම සමාජයට සහ අපේ ලංකාවේ නම ඔගුලන්ට බබලවන්න මේ වගේ පොඩි දේවල්ලින් කරන්න පුළුව මිනිස්සුන් අපි ගැන තියෙන මතය වෙනස් කරන්න පුළුවන් මෙ රටවල ඉති කවරයි ඔගුලට මේ පල්ලා දාලා තින ලින්කට ගිල බලන්ඩ බල්ලා ගෑනු පිරිමි බේදයක් නෑ ශරීර ශක්තිය බේදයක් නෑ හැමෝ කෙනෙකුටම ජොයින් වෙන්න පුළුවන් මේකට පොඩිපොඩි තියෙන වැඩ කරන්න පුළුවන් අශරි ශක්තිය තියනයට බර වැඩ කරන්න පුළුවන් වයස් බේදයක් නෑ ඔගුල් පොඩක් කල්පනා කල බාන්න මං කියපු කරුණු ගැන හෙන අපි ගිහිල්ලන්න ඉලං වීඩියෝ එක